හෙලෝ කොහොමද ඔයාලට මම මේ මොනවද කරන්න බලන්න ඇති නේද? අපි ගෙදරට අලුතෙන් බුදු පහනක් ගෙනාවා. මේ ඒක වටේට මල් පෝච්චි ටිකක් තියලා මල් ටිකක් හදලා පිළිවෙල කරගන්නයි හදන්නේ. එතන පොට්ටක් අපේ ගෙදර තාම වැඩ ඉවර නෑ. බාත්රූම් එක නම් සම්පූර්ණ ඉවරයි. තාම අලුත් ගෙදරට කරන්ට් එක ගත්තේ නෑ. මේ ඇතුලේ තව පොඩි වැඩ ටිකක් තියෙන නිසා ඒ ටිකත් ඉවර කරලා ඉදිරියට පෙන්නන්නම්කෝ අපේ ගෙදර වැඩ වෙන විදිහයි හැමදේම. බලමුකෝ අපි මේ වීඩියෝ එක දිගටම. ඔය එහා පැත්තෙන් පේන්නේ අපේ අම්මලා ගෙදර. ඒකත් කලින් හදලා තිබුණේ හොඳට. පස්සේ කඩලා අලුතෙන් ආපහු හදනවා දැන්. ලස්සනයි දැන් ඒක දූවිලි ගියා. ඇයි ගොඩක් උඩ දාන්න බා. තට බෝකට ඔක්කොම රෙකෝඩ් කරා. ගාමන් බස් අතේ ඇති ගානට හිතේ ඇති අපේ මහත්තයා ඉතින් හැමතිස්සෙම ගෙදර නෑ. එයා ටුවර් යන නිසා මාසයකට සැරයක් වගේ තමයි ගෙදරට එවෙන්නේ. ජායල තමයි එයා ඉන්නේ. මේ නිමාඩුවට ඇවිල්ලා ටික දවසක් ඒකයි මේ පොඩ්ඩක් වැඩ ගන්නෙ. දැන් දෝනි බුදු පහන තියන්න මල් ටිකක් කඩා ගන්න යන්න හදන්නේ. එතන හදලා ඉවර නැතත් බුදු පහන තියන්න ඕන නිසා එයා මල් කඩන්න ගියා. දැම්මත් ආය දැන් මේ පෝච්චි ටික අර උඩ දාලා තිබුණා අපේ ස්ලැබ් එක උඩ. ඔක්කොම මඩ වැදිලා මේ සවුත් වෙලා තිබුණේ. කලින් අපි මේ මල් පෝච්චි විකුණුවා. ඒකට ගෙනල්ලා ඉතුරු ඒවා තමයි දැන් නම් කරන්නේ. අර කොරෝනා දවස්වල තමයි මේ ගෙනල්ලා ඔය ඉතුරු ඒවා ගොඩක් මේ ඔය වෙනකම් විකුණුවා සමහර ඒවා. ඔය ඉතුරු ටික තමයි දැන් ප්‍රයෝජනෙට ගන්න හරි අරන් තියාගත්තා. හරිම ලස්සනයි. මෙතන මේ ටැප් එකටත් මේ අපේ මහත්තයාට පොඩි හිතවන්න ඕනේ කිව්වා ටැප් එකටත්. මේ තියෙන බුදු පහන දියැලක් එක්ක බුදු පහනක් තමයි ගත්තේ. ගණදේවි පිළිම නම් අපේ ගෙදර තිබුණේ එකක් කලින්. ඒකත් එතනටම ගැලපෙන විදිහටම තිබුණා ඇත්තටම. දැන් නම් ටිකක් කරවල වේගෙන ඉන්නේ. අපි තාම ඉතින් ඉවර නෑ වැඩ ටික. අර ડોක්ටර් කෙනෙක් ඉන්නේ අපේ කඩකාමරේ යන. මෙතන හදගෙන තියෙන මෙතන කඩකාමරේ තුන උඩ කඩකාමරේ තියෙන අපේ කඩකාමරත් එක්කම තමයි ගෙදර උඩ හැදෙන්නේ. පහළ සාලේ කාමරේකුයි කුස්සිය ඔක්කොම පහළ තියෙනවා. උඩ කතාව කාමර 3ක් හැදෙන්න තියෙනවා. ඒක නම් තාම හදන්න හිතලා නැහැ.
පුතාගේ විස්තර කරනවා පොඩ්ඩක් අහන්නකෝ. 아무도 아니 අපේ ගෙදර එහෙම ලොකු වැඩ ටිකක් ඉවර නෑ සාමාන්‍ය හායි කියන්න හායි කියන්න ඔන්න දැන් තමයි පස් ටික දාලා ඔක්කොම ඉවර වෙලා මල් ටික හදන්න යන්නේ. ගොඩක්ම රෑ වුණා. ඔය අතරේ අම්මා තේ හදලා කතාත් කරා. ඒ යන්න වෙලාවක් තිබුණේ නැහැ. තේ දෙක මෙහෙට ගෙන්න ගත්ත පුතාට කියලා. ගොඩක්ම රෑ වුණා ඉතින්. මෙහෙම ඇත්තට ගෙදර කට්ටියම ඉඳි වැඩ කරන්න හරිම ආසයි. ඉතින් අර තනියෙන් ඉඳි නම් මට ලොකුවට ඔය වගේ දේවල් කරන්න හිතෙන්නේ. ඒත් ඉතින් කරනවා මල් ටිකක්. දැන් අර ගේ තාම වැඩි වෙන්නේ නැතිව ඇත්තට ඉඳලා කොහොමද වෙන්නේ කියලා දැම්මම තේරෙන්න කරන්න බැරි හින්දා මම තාම මුකුත් හදන්නේ. ඔය පහන ළඟ දැන් ওই විදිහට තියන්න කියලා ස්ථිර නිසා ඔන්න ඒක බය නැතුව හදාගන්න පුළුවන්. අනිත් තැන් ඉවර වෙන විදිහට තමයි හදාගන්න වෙන්නේ. ඔය පස් ගොඩකුත් ඉස්සරහා තිබුණේ ඕක තුනී කරලා මට්ටම් කරලා ඉතින් හදා ගන්න ඕනේ. තාප්පෙත් ගහනවා එහා පැත්තේ. ඒ ඔක්කොම ඉවරනහම තමයි ඉතින් ලේසි. දැන් නම් ඉතින් පැල ටික දාලා ඉවරනහම අපේ වැඩ ටික ඉවරයි. අපිට යන්නත් වෙලාව හරි දැන් නම්. දැන් දෝනි බුදු පහන පත්තු කරලා ඔක්කොම කරලා ගාත ටික කියන්න හදන්නේ. අපි එතන ඉතින් වැඩ එයා එතකන් ගාත ටික කියනවා. මේ තියෙන අපේ බුදු පහන බලන්න ආස දැන් යමු උඩ හොදලා තියෙනවා දිගටම වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ගිහිල්ලා එන්නම් එහෙනම්. බුදු සරණයි හැමෝටම.